බිමට වෙන්න. මොටාර එනවා. නතර වෙන්න නෑ. සමහර මිනිස්සු ඉපදෙන්නේ තමන්ගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියන්න නෙවෙයි. මුළු රටකම ඉරණම තීරණය වෙන එකම එක තත්පරයකදී මරණයත් එක්ක හිනා වෙලා තමන්ගේ හුස්ම ටික මව්බිමට පූජා කරන්න. මේ ගෞරවනීය ඉදිරිපත් කිරීම අලිමංකඩ කදවුර බේරා ගැනීමට සිය ජීවිතය පූජා කළ හසලක වීරයා හෙවත් කෝපරල් ගාමිණි කුල රත්න ගැනයි. මේ වීරෝදාර රණවීරුවා ඉපදෙන්නේ ලංකාවේ සුන්දර පරිසරයක පිහිටි හසලක ප්‍රදේශයේ. එක්දස් 966 අගෝස්තු 22 උපන් ඔහු නමින් ගාමිණී කුලරත්න. සාමාන්‍ය ගැමි පවුලක ඔහු දෙවනි දරුවයි. කුඩා කල සිටම පවුලේ බර කරටගත්තු ගාමිණීට තිබුණේ අපරිමිත ධෛර්යයක්. ඔහුට අවශ්‍ය වුණේ රට වෙනුවෙන් යමක් කරන්න. ඒ අරමුණ ඔහුව රැගෙන ගියේ ශ්‍රී ලංකා යුද හමුදාවට. සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබලකු ලෙස බැඳුණු ගාමිණී ඉතා කෙටි කලකින්ම තම සගයන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන සැබෑ මිතුරෙක් බවට පත් වුණා. ඔහු දැනගෙන හිටියේ නැහැ තමන්ගේ ජීවිතයේ විශාලතම අභියෝගය උතුරේ දැවෙන වැලි කතරේ ඔහු එනතුරු බලා සිටිනවා කියා. අලිමංකඩ මේක නිකම්ම කඳවුරක් නෙවෙයි. යාපනයේ අර්ධද්වීපයට ගොඩබිමින් යන්න තියෙන එකම දොරටුව. මේ දොරටුව හමුදා පාලනය මත තිබෙන කල් ත්‍රස්තවාදීන්ට යාපනයේ ඉඳන් පහළට එන්නවත් පහළ ඉඳන් යාපනයට සැපියුම් ගෙනියන්නවත් බෑ. ඒ නිසා අලිමංකඩ කියන්නේ LTTE සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක්. 1991 වෙද්දී මේ කඳවුරේ හිටියේ සෙබළුන් 800කට ආසන්න ප්‍රමාණයක්. කඳවුරේ අනදන නිලධාරියා වුණේ මේජර් සනත් කරුණාරත්න. මුළු කඳවුරම 4 වටින්ම සතුරු භූමියෙන් වටවෙලා තිබුණේ. ඕනෑම මොහොතක දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙයි කියන අවදානම හැම සෙබළුකුගේම හිතේ හොල්මන් කළා. ත්‍රස්තවාදී නායකයා අලිමංකඩ කදවුර විනාශ කරන්න සැලසුම් කළේ. ඔවුන්ගේ ඉතිහාසයේ දැවන්ටම මෙහෙයුම. ඒ තමයි ඔපරේෂන් சார்ல்ஸ் ஆண்டனி. எலிபான் பாஸ் முகாம் முற்றுகையிடப்பட்டு அனைத்து பக்கங்களில் இருந்தும் விநியோகங்கள் துண்டிக்கப்பட்டுள்ளன. முதல் தாக்குதல் இன்று இரவு தொடங்கப்படும். එක්දස් 991 ජූලි 10 වෙනිදා අලිමංකඩට අපායේ දොරටු විවර වුණා. 4 වටින්ම මෝටාර් පතිත වුණා. හැමෝම තමන්ගේ ස්ථාන ආවරණය කරන්න. උන් රැලි විදිහට එන්නේ ඒකෙක්ටවත් කඩාගෙන ඇතුළට එන්න දෙන්න එපා. ඔද්ද පාඩමක් උන්ට උගන්නමු කොල්ලනේ. ඉන්පසු සතුරන් කඳවුරට කඩා වැදුණා. වතුර පොදක්වත් නැතිව අපේ කොල්ලෝ දවස් ගානක් නොනිදා සටන් කරා.
දින 3ක් පුරා නොකඩවා සටන් යවිලි ගියා. කොතරම් ප්‍රහාර දුන්නත් සිංහ රෙජිමේන්තුවේ කොල්ලන්ගේ පවුර බිඳින්න සතුරන්ට බැරි වුණා. අන්තිමේදී ඔවුන් Tamanගේ බිහිසුණම තුරුම්පුව ඇදලා දැම්මා. ඒ තමයි මරණයේ යන්ත්‍රය. ත්‍රස්තවාදීන් සාමාන්‍ය බුල්ඩෝසරයක් සම්පූර්ණයෙන්ම යකඩ තහඩු වලින් ආවරණය කරලා යුද ටැංකියක් විදිහට නිර්මාණය කරලා තිබුණා. ඒ බුල්ඩෝසරයේ ඇතුලේ T56 ගිනි අවිගත්තු හොඳින් පුහුණුවල ත්‍රස්තවාදීන් 10 දිනක් විතර හැංගිලා හිටියා. උන්ගේ සැලසුම අතිශය දරුණුයි. මේ යකඩ යක්ෂයාව පාවිච්චි කරලා කඳවුරේ ප්‍රධාන ගේට්ටුවයි කම්බි බාධකයි කඩාගෙන කෑම්ප් එක මැදටම එන එක. ඊට පස්සේ ආරක්ෂිතව ඇතුළට ආවට පස්සේ බුල්ඩෝසරේ ඇතුලේ ඉන්න ත්‍රස්තවාදීන් 10 දෙනා එළියට පැනලා කඳවුරේ මැද ඉඳන්ම කොල්ලු ටික සමූල ඝාතනය කරන එක තමයි උන්ගේ ප්ලෑන් එක වුණේ. ඊට හරියට නවීන පන්නේ ට්‍රෝජන් අශ්වයෙක් වගේ. ඒක නතර වෙන්න නෑ. ආටිලරි ඩිරෙක්ට් හිට් කරලත් ඒක විනාශ වෙන්නේ නෑ. ඒක ගේට්ටුව කඩාගෙන ඇතුළට එනවා. කඳවුරේ තිබුණු බර අවි වලින් කෙලින්ම වෙඩි තිබ්බත් ඒ යකඩ යක්ෂයාව නවත්තන්න බැරි බව හැමෝටම තේරුණා. බුල්ඩෝසරය කෑම්ප් එක ඇතුළට ආවොත් ඇතුලේ ඉන්න සතුරන් එළියට පැනලා මුළු කඳවුරම විනාශ කරනවා. බුල්ඩෝසරය නැවතීමට හැකි එකම ක්‍රමය කවුරු හරි කෙනෙක් ඒ බුල්ඩෝසරය උඩට නැගිලා එහි ඇතුළට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පමණක් බව කෝප්‍රල් ගාමිනීට වැටහෙනවා. මරණය තමන්ගේ ඇස් ඉස්සරහා පෙනී ඔහු තමන්ගේ ආදරණීය අම්මව මතක් කරගන්න ඇති. හැදී වැඩුණු හසලක ගම්මානය මතක් වෙන්න ඇති. ඒත් ඔහුට ඊට වඩා අලිමංකඩ කදවුර වටිනවා. මේ කොල්ලු ටිකගේ ජීවිත වටිනවා. වෙඩි වරුසා මැදින් දෙපාවලට පනදීගෙන ඔහු ඒ යකඩ යක්ෂයා දෙසට දිවයනවා. වෙඩිඋන්ඩ සිරුර පසාරු කරගෙන ගියත් ගාමිනීගේ හිතේ තිබුණු යකඩ අධිෂ්ඨානය බිඳින්න ඒ කිසිම දෙයකට පුරුවන් වුණේ නෑ. ඔහු වේදනාව දරාගෙන බුල්ඩෝසරේ පිටතින් ඉහලටම නැග්ගා. එකම එක තත්පරයකින් තීරණයක් අරගෙන තමන්ගේ ජීවිතය පූජා කරලා ඔහු සහෝදර සෙබළුන් 800කගේ ජීවිත බේරුවා. එදා ඒ ත්‍රස්තවාදීන් පිරිච්ච බුල්ඩෝසරය කඳවුර ඇතුළට ආවනම් අලිමංගඩ කඳවුර සතුරන් අතර පත්වෙලා උතුරේ යුද්ධයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඉඩ තිබුණා. 1991 ජූලි 13 වනදා මව්බිම වෙනුවෙන් දිවිපිදූ කෝප්‍රල් ගාමිනී කුලරත්නගේ ඒ අසමසම වීරත්වය වෙනුවෙන් මරණෙන් මතු පිරිනැමෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළම සහ උත්තරීතරම පදක්කම වන පරම වීර විභූෂණය ඔහුට පිරිනැමුණා.
හසලකින් ගිය ඒ යකඩ හිත අලිමංකඩ වැලි කතරේ දහසක් ජීවිත බේරමින් තම ජීවිතය පූජා කළා. පරම වීර කෝප්‍රල් හසලක ගාමිණී කුලරත්න මව්බිම පවතිනතුරු ඔබ අපේ හදවත් තුළ සදා අමරණීයයි.